ඈවල හෙළ හෙලෝ කොහොමද? ඔන්න අපි අදත් සුපුරුදු පරිදි ඇවිල්ලා ඉන්නවා ගමනක්. අපි අද ඇවිල්ලා ඉන්නේ ඩ්‍රයි සෝන් එකේ දැවැන්තයෝ ටික බලන්න. අපි අද දැන් යනවා ඩ්‍රයි සෝන් එකේ තවත් දැවැන්තයෙක්ගේ මුදුනට. මලිත් කියන්න බලන්න අපි අද කොහෙද යන්නේ? ආවාලේ හෙළ ඈවල හෙළ බිබිලගල කියලාත් කියනවා. ඒ වුණාට බිබිලේ ඉඳන් කිලෝමීටර් 20ක් විතර එන්න ඕනේ මේ ආවාලේ හෙළට. බලමු මම පෙන්නන්නම්. ඔන්න දැන් අපිට පේනවා අපේ පිටිපස්සෙන් මේ තියෙන්නේ ආවාලේ හෙළ. මේ කන්ද තමයි අපි අද තරණය කරන්නේ. ඉතින් මේ පාර දිගේ අපිට තව ඉස්සරහට යන්න පුළුවන්. බයික් වල නම් මේ පාර දිගේ සෑහෙන ඉස්සරහට යන්න පුළුවන්. මේ පාර නම් ටිකක් සවුත්තුයි. වාහනයක් නම් එන්න අමාරුයි. වාහන වල එනවා නම් මේ ප්‍රධාන පාර අයිනේ ගෙදරක තමයි දාලා මේ ටික පයින් යන්න ඕනේ. අපි දැන් යනවා මේ පාර දිගේ මෙන්න මේ කන්ද තරණය කරන්න මේ කන්දේ පාමුලට. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඕගොල්ලන්ට අද වෙනස්ම අත්දැකීමක්. පට්ට රස්නේයි ඩ්‍රයි සෝන්. බලමු අපි අද කොහොමද මෙතනින් එහාට අපේ ගමන වෙන්නේ කියලා. හරි අපි පටන් ගමු එහෙනම් ගමන. ඩ්‍රයි සෝන් ආවාලේ හෙළ. හරි අපි දැන් ප්‍රධාන පාරෙන් ඇතුල් පාරට හැරිලා බයික් වලින් එන්න පුළුවන් උපරිම දුරක් ආවා. ඇවිල්ලා මේ මෙන්න මේ ගෙදර අපේ බයික් දාන්න ප්ලාස්ටික් කරලා දුන්නා අපිට පාරේ එනකොට හම්බෙච්ච ඇන්ටි කෙනෙක්. බයික් ටික මෙන්න මේ විදිහට දැම්මා. මෙතන ඉඳන් පයින් තමයි යන්න ඕනේ. මේ පේන්නේ අපි අද තරණය කරන කන්ද. මේකේ මුදුනට තමයි අපි අද යන්නේ. අපේ අද කඳවුරු බඳින්නේ මෙන්න මේ කන්දේ මුදුනේ. මේ කන්ද මෙහෙම පෙවුනට ටිකක් නෙමෙයි සෑහෙන අමාරුයි නගින්න. බලමු අපි දැන් ගමන පටන් ගන්නවා. දිගටම ඉන්න අපිත් එක්ක මේ ගමනේ සුන්දරත්වය විඳ ගන්න. හරි අපි ඔන්න පයින් ගමන පටන් ගත්තා කන්දේ පාමුලට. මේ පාර දිගේ තව මීටර් 100ක් විතර ඉස්සරහට යනකොට හම්බෙනවා පොඩි බෝක්කුවක් වගේ. එතනින් දොළ පාර දිගේ උඩට තමයි අපි යන්න ඕනේ කන්දට. ඔන්න අපේ කට්ටිය ආවාලේ හෙළ තරණය කරන්නයි ලෑස්තිය. මලිත් පාරෙන් ඇවිල්ලා මෙන්න මේ දොළ පාර දිගේ උඩට එද්දී මෙන්න මෙහෙම කැලේට ඇතුල් වෙන්න යන්නේ දැන්.
වතුර පාර දිගේ දැන් දිගටම ඉස්සරහට යනවා. ඉතින් ඉස්සෙල්ලා පොඩ්ඩක් පාර වැරදුනා. අපිට පාර පෙන්නන්නත් දැන් යාළුවෙක් හම්බුණා. මෙන්න එයා තමයි අපි හරි පාර එකයි යන්නේ දැන්. මෙතන ඉඳලා අපි යන් එනවා ගියා. අපිට පාර පෙන්වන්න අපිට කෙනා මේ පැත්තෙන් යනවා අපිත් එයාගේ පස්සෙන් යනවා. බල්ලා ආවේ මෙතනින්. මේ ගල්ුඩින් පැන පැන තමයි යන්න ඕනේ. පැත්තට ඉතින් වර්ෂාව ලැබෙන කාලෙට මේවා ලොකු වතුර පාරවල් තමයි. මේ පැත්තේ මේ ටිකේ ඉතින් ලොකු වැස්සක් නැහැ. අපි බයික් දාපු ගෙදර කට්ටියන් කිව්වේ තුනමාර විතර වෙද්දි වැස්ස පටන් ගන්නවලු මේ දවස් ටිකේ. ඊට කලින් කන්දේ මුදුනට යන්න තමයි හිතන් ඉන්නේ. ඒ බලමු. පාර හොයාගන්න එක තමයි පොඩ්ඩක් අමාරු. පාර හොයාගෙන කැලේ කඩාගෙන යනවා උඩට. මුකුත් කියන්න දුවේ මං කෝ ගණන් ගන්නද මචං. කැලේ නම් ඉවරයි වගේ ඉස්සරහින්. අර පල්ලෙහාදී කිව්වා වගේ බැලු බැල්මට කන්ද ඒ විදිහට පෙවුනට මට අමාරුයි නගින්න. ගොඩක්ම පාරවල් හොයාගන්න බැරි ඒක තමයි තියෙන්නේ. මහන්සි ඩ්‍රයිසෝන් කොහොමත් මහන්සි පියන් මහන්සියෙන් හරි කන්ද උඩට ගිය හැයිලා ඒ විව් එක දැක්කම මේ අමාරුකම් කොහොමද
පියන් ඉස්සරහට. අපි දැන් කැලේ කපාගෙන උඩට ආවා. ටිකක් මම කියන්න මම ඉන්නේ. අමාරුයි. අත් කැපිලා මාන කොළවලට අත් කැපිලා ඉවක්කෙන්න. එන්න අපේ කැලෑන්නවා. අලියා මොකක් කර කියන්නේ? ආපු පාර ගැන එහෙම. පාර සිගිරියා. පාරකට එන්න පුළුවන්, ඔයාගෙන එන්න පුළුවන්. එයා තමයි පාර හදාගෙන ඉස්සර යන්න කාපට් කරලා වගේ බා. පාරක් තියා ගිය අඩි පාරක්වත් හොයාගන්න නැහැ. එතන දෙනවනම් පුළුවන් පාර හොයාගන්න. දැන් අපි නම් ආපු අඩි පාර හොඳටම තියෙනවා නිකන්. වාහනයකට උනත් එන්න පුළුවන් හදිස්සිය. අපි ගල් රෝල් කරානේ මග දිගට. අනුක මොනවද කියන්න තියෙන්නේ ඔයාලට? ආ ඉතින් ඉස්තරන් ඒ. නහයින් අඬන්න බයි ආවේ. අහලි වා මොකද කියන්නේ? කට්ටිය සමහර බයිනවා මේ වගේ තැන් හොයාගන්නේ ඇයි කියලාත් අහනවා. බලමු උඩට ගියාම කට්ටියගේ ප්‍රතිචාරය. උඩට ගිහිල්ලා අර ගලේ ඉඳගෙන ෆොටෝ එක ගහපුවම බලමු කට්ටියගේ ප්‍රතිචාර. අපිට මෙතනින් බලා ගන්න පුළුවන් ගල්ඔය රේන්ජ් එකේ උසම කන්ද උඩ පේරුව හෙල. එතනින් දකුණු පැත්තට යනකොට මෙතන තියෙනවා නිල්ගල. එහා පැත්තේ උල් හෙල. ඊට පිටිපස්සෙන් තියෙනවා මෙන්න මේ හරියේ පොඩ්ඩක් අඩුවෙන් පේන්නේ වඩිනාගල. වඩිනාගලෙන් දකුණට ගියාම තියෙනවා හේවා මැඩිල්ල හෙල. එතනින් දකුණට යනකොට යකුණත් හෙල. එතනින් බලා ගන්න පුළුවන් කහටත්තේ ගල. එතනින් දකුණට යනකොට මෙතන තියෙනවා බෙරව හෙලයි බුළු පිටිය හෙලයි. කඳු දෙක. මෙන්න මදුකයි මලිතුයි ගලේ ඇංගල් එක නගින මදුක තනකොළ කනවා. අමාරුයි හැබැයි මේ ගමන හැටම එකක් මේ අවුව සැරයි අනිත් එක අපිට පාරවල් හදාගෙන තමයි මේ දැන් ආවේ. මේසින් එන්න තිබ්බා. ඕකස් ගැලෙව්වා. අපිට පේන අපේ ගමනාන්තය මේ රතනි උඩින් පේන ගල් තලාවයි උඩට තමයි අපි යන්න ඕනේ. මෙච්චර වෙලා තිබිච්ච අමාරුකම් කොහෙන් ගියාද කියලා නෑ. ගමනේ අවසානයයි මෙන්න මේ view එකයි දැක්කම බලන්නකෝ. අර තිබිච්ච අමාරුකම් ඔක්කොම ඉවරයි. ඔන්න අපේ කට්ටිය දිව බීම ඇදගෙන ආවේ. දැන් මාර හැපි එකේ ඉන්නේ. ඒකට හේතුව මාමා හන්දෙන් එහා පැත්තට මුවා වෙච්ච එක තමයි. දවාලේ තිබිච්ච රස්නේ හැටියට දැන් මාර සනීපයක් තියෙන ඇත්තට මේ හුලම් පාරකුයි මේ හුලම් පාර ඇඟට වදිද්දි අපේ කට්ටියට ඇඬිලා නිදිගෙන හිටියේ මේ මාන බඳුරු උඩ. දැන් මම ගහලා ඇවිල්ලා ඉන්නේ. ඊට මාමා බැස්සා. හරි අපි යන් මේ පේන ගල් තලාවෙන් උඩ තියෙන dry zone Terentec ඇවල හෙල ගල් තලාව හම්බුණා. මේ ගල් තලාව ඉතින් එහා පැත්තේ තමයි ආවාල හෙල කියනවා. ඇවල හෙල කියනවා. බිබිල ගල කියලාත් කියනවා. ඒ වුණාට බිබිල ගල කියන එක නම් මෙතන ගැලපෙන්නේ නැති නම. ඔය බිබිල කියන්නේ මෙතන ඉඳන් ගත්තොත් කිලෝමීටර් 20ක් විතර එහායින් තමයි බිබිල තියෙන්නේ. මොකක් හරි හේතුවකට බිබිල ගල කියලාත් කියනවා මේකට. හරි නම ඇවල හෙල. හරි.
අපිට ආවා ගල් තලාව දිගේ. මෙන්න මෙතනින් පේනවා අපි පහු කරන් ආපු ගම. මේ ගමේ ගෙදරක තමයි අපි බයිසිකල් දැම්මේ. ওই ගම තමයි ওই පල්ලෙහෙන් පේන්නේ. මේ මෙතන තියෙන්නේ ගම. ওই ගම හරහා ඇවිල්ලා තමයි මේ කන්දේ මුදුනට අපි ආවේ. යනකොට මදුකේවත් වඩාගෙනත් යයි. එන්න අපේ කඳුකර මාලිත් මෙන්න වමනේ දාපු එයාගේ බිරිඳ මෙන්න කවුද වෙන්නේ? මෙයා තමයි සිහින කුමාරයා. මෙන්න අපිට වතුර පොඩ්ඩක් පරිස්සම් කරගන්න එන අපි ගෙනාපු වතුර. ඒක නිසා මෙන්න මේ ගල දිගේ එන දිය සීරාවෙන් මෙන්න මේ කෑන් එකට වතුර ටිකක් එකතු කරගන්නවා. කදහෙට බහිද්දිත් අපිට වතුර ඕන වෙනවා සෑහෙන්න. උදේට අවුවත් වැටෙනවා. අනිවාර්යෙන් වතුර ඕන වෙනවා. කොහමයි වතුර ටික එකතු කරලා යනවා. ඒකට අද අපේ අද රැයට ඕන වතුර මේකෙන් ගන්න පුළුවන්. අර ගල දිගේ ආපු දිය සීරාවෙන් ඔන්න ලීටර් 4 කෑන් එකක් පිරෙන්න පැයක් විතර මහන්සිලා පුරව ගත්තා. හරි ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපේ ටෙන්ට් එක ගහන තැනට. ගල් ගුහාව. හරි අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ අපේ ටෙන්ට් එක ගහන තැනට. මේ ගල් ගුහාව ඇතුලේ තමයි අපි ටෙන්ට් එක ගහන්නේ. ඇවිල්ලා පොඩි වොෂ් එකක් දාලා ගමන් මහන්සි යන්නත් එක්ක ඒක බොන්න තමයි දැන් හදන්නේ. ඊට පස්සේ ටික වෙලාවක් තා පොඩ්ඩක් ඉඳලා දාම ඇත්තට මහන්සි. ඊට පස්සේ අපි හදමු අපි රෑ කෑම එක අද ස්පෙෂල් රයිස් එකක් තමයි අපේ රෑ කෑම එක. මික්ස් රයිස්. මදුකගේ ඉල්ලීම මත මික්ස් රයිස් එක. මික්ස් රයිස් එකක් තමයි හදන්නේ. හරි අපි දැන් මේක තේක බීලා ඊළඟට අපි ටික වෙලාවකින් හදමු මදුකගේ ස්පෙෂල් රයිස් එක. හරි අපි ඔන්න දැන් අපේ ස්පෙෂල් මික්ස් රයිස් එක හදාගන්න යන්නේ. ඔන්න අපි කැරට් ලීස් බිත්තර මේ කන්දේ උඩට ගෙනාවේ කොහොමද කියලා නම් අහන්න එපා. ඇවිල්ලා දෙන්න කියලා. එක්ස්ට්‍රා තියෙනවා. කිග්ලේ කරන් ආවේ. ඉස්සෝ තියෙනවා. චිකන් තියෙනවා. සොසේජස් තියෙනවා. සුදු ලුණු තියෙනවා. හරි අපි දැන් හාල් එක ලිපේ තියන්න යන්නේ. හාල් එක ලිපේ තියලා බලමු අපේ මික්ස් රයිස් එක කොහොමද වෙන්නේ කියලා. මේක නැති කරන්න මෙලිලි. සරමදී. හරි ඔන්න රයිස් එකේ වැඩේ පටන් ගන්න යන්නේ දැන්. පොල් තෙල්. රත් වෙද්දිම අපි දාමු අපේ සුදු ලුණු ටික. මේ සුදු ලුණු ටිකක් දැදෙනවා. ඉතින් තාක් කියනවා හැබැයි අඩිය අල්ලන හින්නක් කියනවා.
chicken එක. කරුණා රිජේ තියෙන කාල සමාන. දැනට දෝනේ වැඩිලා බෑග් වලට යන්නේ මලෙත් විස්සුද නම් රස රයිසයක් අපි හැදුවන්න හරි අපි ඔන්න මික්ස් රයිස් එකත් කාල ඉවරයි දැයි ඒ පොඩ්ඩක් දැන් නිදාගන්න යන්නේ ගමන් මහන්සියක් තියෙනවා හොඳටම මිනිමතකුත් තියෙනවා පාන්දර නැගිටලා න්යාවේ හරි එහෙනම් දැන් නිදාගන්නවා හෙට උදේ යනවා ආවාලේ හෙලට හරි එහෙනම් සුබ රාත්‍රියක් මලේ කට්ටියටම good night අපි හෙට හම්බෙමු බලාපොරොත්තු වෙන සන්රයිස් එක තමයි මේ පැත්තෙන් ඉර නැගගෙන එනවා ලස්සන දවසක් මාන්නක වටේ අර ඈතින් ඔයාලට බලා ගන්න පුළුවන් බලාකුළු ගංගාවල් හැදිලා තියෙනවා ටිකක් ඈතින් තියෙන්නේ පැත්තෙන් පේනවා නිල්ගල නදු ටික තාම හරියටම පැහැදිලි නෑ බලමු තා චුට්ටකින් ඉර නැගලා මේක ක්ලියර් වෙලා එනවා හරි අපි දැන් යන්න හදන්නේ ආවාලේ හෙල මේ පැත්තෙන් පේන අකුණු හෙල මේ ගත්තගේ මේ පැත්තෙන් යන්නේ ආවාලේ හෙල බලන්න ඔන්න මදුක පිටිපස්සෙන් ඉන්නවා මාර ලස්සන දවසක ආරම්භය අර ඈතින් මෙතනින් පේන්නේ අපි ඊයේ රෑ හිටපු ගල් ගුහාව. එතන එහා පැත්තේ තමයි ගල් ගුහාව තියෙන්නේ. දැන් යන් එහෙනම් ආවාලේ හෙල බලන්න. හරි මෙන්න අපි හොයාගෙන ආපු ආවාලේ හෙල තමයි තැන ලස්සන ඉන්න පේනවා ආවාලේ හෙලයි අකුණු හෙලයි ආවාලේ හෙල ඩුඩින් හරියන් ආවාලේ හෙලේ යටට හරියන් ආවාලේ හෙලේ යට නෙවුඩින් හරි අපි බලමු ආවාලේ හෙලේ යටට පේන ලැබැන්තෙක් මෙන්න මෙතනින් තියෙනවා පේන්නේ හරියට මාදෙගල කියන කන්ද තියෙනවා ඊට තියෙනවා මෙන්න මෙතනින් භාගයට වැහිලා තියෙන්නේ කොකාගල තමයි වැහිලා වගේ බලාවට
හරි අපේ ආවාලේ හෙළ සංචාරය මෙතනින් නිමා වෙනවා. ඇත්තටම දාලා යන්න දුක හිතෙන තැන. කවදා හරි ආයෙ එන්න හිතෙන තැන. එන්න අමාරුයි. ඒ වුණාට මේ තියෙන මෙතන දාපුවාම පේන දේවල් මේ වටේ තියෙන මේ ඩ්‍රයි සෝන් දැවැන්තයෝ ටික ඇස් දෙකට දැක්කම අපි මේක නැගගෙන එනකොට දැනිච්ච අමාරුව අපහසුව මේ කිසිම එකක් අපිට දැනෙන්නේ ආයි කවදා හරි මෙතෙන් එන්න බලාපොරොත්තු වෙයි. ආවාලේ හෙළට පියොන්න සමු දෙනවා. ආවාලේ හෙළ ආවාලේ කන්ද මුදුනටත් කඳු නගින අලි ඇවිල්ලා තියෙනවා. පරණයි ළඟදී ආපු පාටක් නෑ. ළඟදී ආපු මේ යන ටික පරණ ටිකක් නෙමෙයි ගොඩක් පරණ අලි වසුරු. අපි දැන් අපි හිටපු ගල් ගුහාවට සමු දීලා මේ ගල් තලාව දිගේ ඔන්න පහළට බහිනවා. යන් මලිත් කොයි පැත්තටද යන්නේ? මමට බර වෙලා යන්න. වතුර පාන ගෙලින්ම ගලේ හරහාට ගිහුවා මතෙන්ට දෙන්න. ආයිත් ටික අවුවේ සැර වැඩි වෙනවා. ඉන්න බැස්ලා. ආවද හය වුණාට කොහොමද අවුවේ සැර? කැලේ යනකොට අපිට හම්බෙන දැවැන්තේ. ඔන්න අපි කන්ද බහැලා නොමිලේ ෆිෂ් තෙරපි. ෆිෂ් තෙරපියක් හම්බුණා අපේ කන්දේ පාමුල තියෙන දොළපාර. හරි අපි ඔන්න කන්දෙන් පහළට බැලලා කැලෙනුත් එළියට ඇවිල්ලා ඔන්න ගමේ පාරට තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. ආවාලේ හෙළ තරණය මෙතනින් ඉවරයි. අපි හම්බෙමු ඊළඟට තවත් ලස්සන ඉසව්වකින් රෝද දෙකෙන් යමු අපි සොඳුරුම ඉසව්වක් හොයාගෙන ඊළඟ වීඩියෝ එකෙන් අපි ඔක්කොම හම්බෙමු. හරි එහෙනම් බයි කට්ටියට ඊළඟ එක බලාපොරොත්තු වෙමින් ඉන්න.